සුබෝදෑසන සතියක විතර වැස්සකින් පසුව අද පොඩ්ඩක් හොඳට ඉරපා යනවා. ඉතින් අද බැලුවා වැස්සත් එක්ක හොඳටම කොවිපලේ බැද්ද වැවිලා බැද්ද ටික මැෂින් එකකින් කපලා දාන්න. බැද්ද ටිකත් කපලා අද තියෙනවා වැඩ ටිකක් කරගන්න. ගෙනාපු පළතුරු පැරවලට වලවල් ටික කපන්න තියෙනවා. ටිකක් කපලා තියෙන්නේ. ඉතින් අද ඔය ටික තමයි වැඩ ටික තියෙන්නේ. මේ ටිකේ තමයි පැණි දොඩම් පැල ටික ඉන්දන්න තියෙන්නේ. මෙතන දැනට පැණි දොඩම් පැල දෙකක් ඉඳුප් දෙකක් තියෙනවා. ඒ පේලියටම හරියන්න පැණි දොඩම් පැල ටික ඉඳන්න වලවල් කපලා තියෙන්නේ. අඩි එකමාර වලවල් තමයි මම කැපුවේ. අති 2.2 වලවල් කැපුවත් කමන්නේ. මම නම් එකමාර වලවල් තමයි මේ දිගට කැපුවේ. එතකොට ඔක්කොම පැණි දොඩම් පැල මේ ටිකේ 10ක් විතර තමයි ඉඳන් හදුවේ. මේ පේලියට එක දිගට මේ පේලියට පැල 5ක් වෙන්න ඉඳනවා. මේ සෙට් එකේ මෙතනින් පැල 10ක් මේ ටිකට ඉඳන්න හිතාගෙන තමයි ඉන්නේ. තාම ඉතින් පැණි වර්ග පැලේ චූල් පැලේ ඉඳන්න තමයි මට මේ තනක් සෙට්ුන් නැත්තේ. මොකද ඉඩකඩ තියෙන්න මේ වැඩේ කරන්න ඕන නිසා හැමතැනම බැද්ද ටික වැවිලා මේ වැස්සත් එක්ක මේ මන්ටම මේ සෙට් එකේ තමයි කටුවනෝද පැල ටික ඉඳන් හිතන් ඉන්නේ. දැන් පැල කිහිපයක් ගෙනල්ලා තියෙන්නේ. එතන වලවල් කපලා තියෙන්නේ. වෙලාවක් යනවා වලවල් ටික කපන්න. එතකොට මේ සෙට් එකේම කටු අනෝද පැල තමයි ඉඳන්නේ. කටු අනෝද පැල 15ක් විතර මේ සෙට් එකේ ඉඳන්න හිතාගෙන ඉන්නවා. උඩහට වෙන්න තමයි කිලෝ පෙර පැල ටිකක් හිතන් ඉන්නේ. හැබැයි අද තියෙන ලොකුම වැඩේ තමයි බැද්ද ටික කපලා දාන එක. නැත්තම් බැද්ද වැවුනොත් එන්නක්වත් හිතෙන්නේ නැති හින්දා හරි බඩු සෙට් එක ගෙන තියෙන්නේ. මැෂින් එක තියෙනවා, හෙල්මට් එක තියෙනවා, පෙට්‍රල් බෝතලය ගෙනත් තියෙනවා. මේ පැත්තෙන් මුලින්ම පටන් ගමු. මැෂින් එකෙන් බැද්ද ටික කපාගෙනම යන්න. මේ පැත්තෙන් කොහොම උඩහට පැණි දොඩම් පැත්තත් එක්කම කපාගෙන යනවා.
වැඩේ නම් ලේසි නෑ. විනාඩි 45ක් විතර සුද්ධ කරා. අතස් රිදෙනවා. මැෂින් එක පොඩ රත් වෙලා හින්දා පොඩි වෙලාවකට නැවතුවා. කොහොමද පැය දෙක තුනක වැඩක් තියෙනවා. මොකද්ද කරන්නේ? වැඩේ කරන්න ඕනේ. සතුටින් වැඩේ කරන්න ඕනේ. කම්මැලි වෙන්නේ නැතුව වැඩේ කරමු. මේ තියෙන්නේ ලස්සනට පිළිවෙලකට පැද්දලික කපලා තියෙන්නේ. මේම පැද්ද කපලා තියෙනකොට තමයි මේ ගොවිපලට යන්න ආසිතෙන්නේ. අර කලින් විදිහට අපේ බැද්ද වැවිලා තිබුණත් අපිට යන්නවක්වත් හිතෙන්නේ නැති වෙන්න තරමටම ගොවිපල එපා වෙනවා. ඒක නිසා කැලේ වුණාට පස්සේ අපි මේව සුද්ධ කරගන්න ඕන. බලන්න. කුරමානයක් සුද්ධ කරා. තව ටිකක් තියෙනවා. ඒ ටිකත් අපි කොහොම හරි සුද්ධ කරලා ඉවර කරගමු. වැඩ ටික ඉවර කරා. දැන් වෙලාවත් 11:00 විතර වෙලා ඇති. තාව බොහොම පොඩ්ඩක් ඉතුරුණා. මේ මැෂින් එක චුට්ටක් කැඩුනා. ඒක මැෂින් එක හදාගත්තන් පස්සේ ඒ ටිකත් ඉවර කරලා දානවා. ඔන්න ඔහොම තමයි අද දවසේ ගොවිපලේ වැඩ ටික ඉවර වුණේ. හවසට වලවල් 3-4ක් කපා ගන්න ඕන. මොකද වලවල් ටික කපන්න ගොඩක් වෙලාව යනවා. ඉතින් අද උදේවරුේ ගොවිපලේ වැඩ ටික ඔන්න ඔය විදියට ඉවර වුණා. අපි ඉතින් තවත් සතියකින් විතර තමයි ගොවිපලට එන්න වෙන්නේ. පොඩි සතිය වැඩ නිසා. හරි එහෙනම් බලන්න ඔක්කොම බැද්ද ටික කපලා තියෙන්නේ. කලින් නම් තිබුණ මේ ටිකේ බැද්ද වැවිලා. දැන් බලන්න ලස්සනට පිළිවෙලට බැද්ද ටික ඔක්කොම කපලා තියෙන්නේ. එහෙනම් අපි තවත් දවසක උපකපිතාන් YouTube channel එකෙන් මගේ ගොවිපලෙන් හම්බෙමු. එතක සියලු දෙනාටම ජය වේවා.